ඉහළ නිලධාරියෙක් ඉස්සරහා යමක් ඉදිරිපත් කරන්න ගින් හිර වෙලා දිනනවද? ඒ වෙලාවට මොනවා කියන්නද කොහොම කියන්නද කියලා හිතාගන්න බැරි වෙනවද? මේක ඇත්තටම අපි ගොඩක් දෙනෙක්ට වෙන දෙයක්. හැබැයි මේ අභියෝගය ජය ගන්න පුරුවන් ක්‍රමයක් තියෙනවා. අපි අද කතා කරන්නේ LinkedIn ආයතනයේ ප්‍රධාන මෙහියුම් නිලධාරී ඩෑන් ෂැපරෝ මේ ගැන කියා දෙන හරිම ප්‍රබල ක්‍රමවේදයක් ගැනයි. ඩෑන් ෂැපරෝ කියන විදියටම මේ වගේ අවස්ථා අපේ වෘත්තීය ජීවිතයට හරිම වැදගත්. ඒත් ඒකම ලොකු පීඩනයක් සහ කනස්සල්ලක් ගෙනවා. ඇත්තල මේක හරිම ඇත්තක් නේද? ඉහළ නිලධාරියෙක් ඉස්සරහා කතා කරනකොට දැනෙන මේ බය. ඉතින් ඒ පීඩනය ඒක තමයි අපි මුලින්ම පිළිගන්න ඕන යථාර්ථය. ඉතින් ප්‍රශ්නේ මේකයි. වෘත්තීය ජීවිතයට මෙච්චර වැදගත් ඒත් හිතට මෙච්චර පීඩනයක් ගෙන මේ මොහොතවල් අපි කොහොමද ජයගන්නේ? මේකට සරල ඒ වගේම හරිම ප්‍රබල ක්‍රමයක් තියෙනවා. අපි බලමු ඒ මොකක්ද කියලා. හරි. එහෙනම් අපි මේ ගමන යන්නේ මෙන්න මේ විදිහට. මුලින්ම බලමු මේ මොහොතේ තියෙන වැදගත්කම. ඊට පස්සේ ඒකට තියෙන රහස්‍ය උපක්‍රමය. ඊළඟට විධායකයෙක් වගේ හිතන හැටි සහ මේ හැමදේම එකතු වෙලා සාර්ථක චක්‍රයක් හදන හැටි අපි එකින් එක බලමු. හරි. එහෙනම් අපේ පළවෙනි කාරණය තීරණාත්මක වෘත්තීය මොහොතක්. අපි සාමාන්‍යයෙන් මේ වගේ අවස්ථාවලට බය වුණාට ඇත්ත කතාව තමයි මේ අධික පීඩනය දැනෙන අවස්ථා තමයි අපේ වෘත්තීය ජීවිතේ ලොකුම පිම්මක් පනින්න පුළුවන් අවස්ථාවටපත් වෙන්නේ. ඒ කියන්නේ මේ වගේ වෙලාවල් වලට බය වෙලා මග අරින එක නෙවෙයි කරන්න ඕනේ. ඒ වෙනුවට මේක තමයි අපේ දියුණුවට තියෙන හොඳම අවස්ථාව කියලා දකින්න ඕනේ. ලොකුම පීඩනය තියෙන තැන තමයි ලොකුම අවස්ථාවක් තියෙන්නේ. හරි. දැන් අපි යමු දෙවනි කාරණයට. කලාතුරකින් උගන්වන රහස. ගොඩක් අය මේ වගේ වෙලාවට මොනවා කරන්නද කියලා දන්නේ නැහැ. මොකද මේවා ගැන අපිට කවුරුත් කියලා දෙන්නෙත් නෑ නේද? හැබැයි මේකට නියම විසඳුමක් තියෙනවා. ඩෑන් ෂැපරෝ කියන විදිහට මේකට උත්තරේ තියෙන්නේ හිතන විදිය කරන පොඩි හැබැයි හරිම ප්‍රබල වෙනසක. ඒක සංකීර්ණ දෙයක් නෙවෙයි. හැබැයි ඒකෙන් ලොකු බලපෑමක් කරන්න පුරුවන්. මෙන්න ඒ රහස. විධායකයෙකු වගේ හිතන එක. ඕ ඒක තමයි මුළු ක්‍රමයේම හරය. සරලවම කිව්වොත් තමන්ගේ පැත්තෙන් විතරක් හිතන එක නවත්තලා අර තීරණ ගන්නා නායකයාගේ පැත්තෙන් හිතන්න පටන් ගන්න එක. මේ උපමාවෙන් ඒක නියමටම පැහැදිලි වෙනවා විධායකයෙක් වගේ හිතනවා කියන්නේ හරියට ඒ නායකයාගේ ඔළුවේ ඇතුලේ තියෙන දේ බලන්න පුළුවන් දුරදක්ෂණයක් අතර ලැබෙනවා වගේ වැඩක්. ඒතකොට යාළට මොනවද උනුනේ යාළා හිතන්නේ මොනවද කියලා පැහැදිලිවම පේනවා. හරි. අපි දැන් තුන්වෙනි කොටසට යමු. විධායකයෙක් වගේ හිතනවා කිව්වට ඒක අපි ප්‍රායෝගිකව කරන්නේ කොහොමද? අපි දැන් ඒක කොටස් වලට කඩලා බලමු. මේකට තියෙන්නේ හරිම සරල පියවර දෙකයි. පළවෙනි එක එයාලගේ ඔළුවේ ඇත්තටම දුවන්නේ මොනවද? එයාලගේ ප්‍රමුඛතාව මොනවද කියලා තේරුම් ගන්න එක. දෙවෙනි එක එයාලා අනිවාර්යයෙන්ම අහන්න ඉඩ තියෙන ප්‍රශ්න මොනවද කියලා කලින්ම හිතලා බලන එක. මේක අමාරු දෙයක් නෙවෙයි. හොඳට සූදානම් වෙන එක විතරයි. හිතන්නකෝ මේ විදිහට යාළගේ පැත්තෙන් හිතුව මොකද වෙන්නේ කියලා. අපිට පුළුවන් යාළට එන ප්‍රශ්න කලින්ම අඳුන ගන්න. ඒ නිසා අපි දෙන තොරතුරු යාළට ඕන විදිහටම සකසන්න පුළුවන්. එතකොට අපි නිකම් ප්‍රශ්න ගැන විතරක් කතා කරන කෙනෙක් නෙවෙයි විසඳුම් ගැනත් කතා කරන කෙනෙක් වෙනවා. අවසාන ප්‍රතිඵලය යාළට සාර්ථක වෙන්න ඕන කරන දේ හරියටම දෙන්න අපිට පුළුවන්. හරි. දැන් හතරවෙනි කාරණය. අර උපාය මාර්ගයේ ක්‍රියාත්මක කරන්නත් කලින් අපි මේ අත්තිවාරම හරියක දාගන්න ඕන. එකක් තමයි අනුකම්පාව. ඒ කියන්නේ අර නායකයාට තියෙන පීඩනය, එයාලගේ ඉලක්ක මොනවද කියලා අවංකවම තීරුම් ගන්න එක. අනිත් එක තමයි පැහැදිලිතාවය. ඒ කියන්නේ අනවශ්‍ය විස්තර වටේ යම් නැතුව කියන්න තියෙන දේ තෙලින්ම සරලව කියන එක. මේ දෙක නැතුව කරන කිසිම sannivedanayak සාර්ථක වෙන්නේ නැහැ. දැන් අපි යන්නේ මේකේ වැදගත්ම සහ මම හිතන විදිහට ලස්සනම කොටසට. සාර්ථකත්වයේ චක්‍රය. මේකදී අපේ අවසාන ඉලක්කය වෙන්නේ හරිම සරල සමීකරණයක් ගොඩනගා ගන්න එකයි. ඔවුන්ගේ සාර්ථකත්වය කියන්නේ Tamanගේත් සාර්ථකත්වය. මේක දෙපැත්තටම දිනුමක්. බලන්න අපි විධායකයට උදව් කරනවා එයාලගේ ඉලක්කවලට යන්න වඩා හොඳ තීරණ ගන්න. එතකොට මොකද වෙන්නේ? එයාලා සාර්ථක වෙනකොට ඒ සාර්ථකත්වයේ කොටස්කාරයෙක් විදිහට අපිවත් ඉස්සරහට එනවා. අපේ දියුණුවට, අපේ වෘත්තීය ජීවිතයට පාර කැපෙන්නේ අන්න ඒවයි. ඉතින් මේ හැමදේම හිතේ තියාගෙන පොඩ්ඩක් හිතලා බලන්න මේ දැන් මේ මොහොතේ තමන්ගේ ඉහළ නිලධාරියාගේ ඔළුවේ දුවන එයාට විසඳ ගන්න ඕන ලොකුම ප්‍රශ්නේ මොකක්ද? අන්න ඒකට උත්තරේ හොයාගත්තොත් ඊළඟ සංවාදයට පාර එතනින් පටන් ගන්න පුළුවන්.